Hello guys. Nova Night Gaming channel එකේ Minecraft එකේ හතරවෙනි එපිසෝඩ් එක. මම හිතන හතරවෙනි එපිසෝඩ් එක තමයි. ඉතින් හතරවෙනි එපිසෝඩ් එක තමයි. ඉතින් ඔයගොල්ලෝ ගිය එපිසෝඩ් එක බලන්න නැත්නම් ඒකත් ගිහින් බලන්න. දැන් ඉතින් මං ටිකක් වෙලා මං ඕෆ් කැම් එකෙන් මේ වැඩ ටිකක් කරා. හරිද? ඉතින් මං ස්ටෝන් හොයාගෙන ඒව මේවා කරගෙන විලේජ් එක පොඩ්ඩක් වෙනස් කරා. ඉතින් ඩාර්ක් ඕක් සැප්ලිනුත් අපි මං එහාට ගිහින් හොයාගත්තා. මේ බොරුනේ මේ ක්‍රියේටිව් කියලා නෙමෙයි මේ කිසිම දෙයක් හැදුවේ. ඉතින් මම මේ බිම් බලන් ඉන්න අනිත් පැත්ත පෙන්වන්න බැරි නිසා උඩ මං ගස් ටිකකුත් ඇව්වා අර ඩාර්ක් ඕක් ටික. ඉතින් අපි මේ පැත්තට බැලුවොත් එහෙම ගම ඉතින් නෝමලි තියෙන තමයි. ඒත් මේ පාර හදලා තින්නේ මේ පැත්තට ආවොත් පේනවනේ ඉතින් පාලම තිය ඕගොල්ලෝ බලන්න නැති මේ ස්ටෝන් බ්‍රික්ස්. මේ ස්ටෝන් බ්‍රික්ස් ගත්ත අන්න අතනින්. හරිද? ඔන්න ওই ටිකේ මයින් කරලා ගත්තේ. මයින් කරලා හැදුවා. ඊට සෝකන් පේන ඇති පල්ලෑම ලස්සනයි දැන්. ඉතින් ලස්සනයි කියලා කියන්නත් පුළුවන්. ඒත් මේ ඔයගොල්ලෝ බලන්න ඇති මම මේ කොහොමද ක්‍රියේටිව් මොඩ් එකේ ඉන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දැන් බලන්න ඇති මේක මේ ක්‍රියේටිව් දාලා මේ ඔක්කොම හදලා මේ ඔක්කොම කියලා ඉතින් නෑ. මම 3-4 පාරක්ම මේකේ මැරුණා. හරිද? මැරලා දැන් හවස් වෙනන්න තියෙන නිසා තමයි මං ටිකක් රෑ වෙලාම එපිසෝඩ් එක පටන් ගත්තේ. ඒකයි මම ක්‍රියේටිව් පොඩ්ඩක් දාගත්තේ. හරිද? ඒත් උඩ දැන් හිතන්න මම මේ ක්‍රියේටිව් වලින් හැදුවේ කියලා. හරිද? මේකක්වත් ක්‍රියේටිව් නෙමෙයි. අර තව ඒවා තියෙන හදන්න අර මං මොකක් හරි දෙයක් වෙලා ඒක කුඩු වුණා. මං ඒක පස්සේ කියන්නම්. ඉතින් දන්නානේ ෂේප් එක දැන් අපි ඉක්මනට ගිහින් නිදාගමු. නිදාගෙන ගිහිල්ලා මේක සර්වයිවල් දාගන්නමු. දැන් නිදාගමුකෝ. ෂේප් එක නිදාගත්තා. ඉතින් මම කිසිම දෙයක් කරලා නැහැ. මේ අර ක්‍රියේටිව් එක ඔයගොල්ලන්ට දාන්න තමයි ඔයගොල්ලන්ට මේ එපිසෝඩ් එක මුලින්ම පටන් ගන්න තමයි මම එහෙම දැම්මේ. ඉතින් ඔන්න මං නිදාගෙන ඇවිල්ලා ඔන්න ක්‍රියේටිව් එක සර්වයිවල් දාගත්තා. ඉතින් අද කෙලින්ම මම ඔයගොල්ලන්ට මේ ගම විලේජ් එක පෙන්වන්න තමයි හදන්නේ. අපි පොඩ්ඩක් අද අනිත් පැර ටික කරලා ෂේප් එක යන් අපි දැන් ෂවල් එක අරගෙන යන්කු පල්ලෙහාට මුලින්ම මෙන්න මේ පඩිපෙළ දිගේ යන්න තියෙන අපිට තාමත් නැහැ මේ ඩාකෝක එහෙම උඩින් ගලව ගත්ත ඒවා තියෙන්නේ. මේ පැත්තට ආවත් ඉතින් ඒ වගේම තමයි. මෙන්න මේ පැත්ත වැඩ ටික නම් තියෙනවා කරගන්න. මේ ටික ඔක්කොම පුරවන්න ඕනේ. හරිද? මේ අනවශ්‍ය දේවල් ටික තියෙනවා. ඒ ටික ෂේප් එක අයින් කරලා සීඩ් එක හම්බුණා. ඔන්නක ෂේප් එක මේ ඩර්ට් උත් මම මයින් කරලා මෙච්චර ගොඩක් තියෙන්නේ. එක දෙයක් තමයි ඔයගොල්ලෝ හිතන්න බෑ මේකේ මම ක්‍රියේටිව් කරේ කියලා ආයෙත් මම කියනවා. ඉතින් මෙතනින් අර අපි ආපු දැනීම තමයි මෙතින් අපි ආවේ දැන් මෙහෙම අපි මේ පැත්තට බැහැලා මේ පල්ලයට කෙලින්ම බහින්න විදියක් නැහැ. හරිද? ඉතින් අපි මෙහෙම උඩට ගිහිල්ලා මෙතනින් බැහැලා තමයි මේක පල්ලයට බහින්න තියෙන්නේ. ඉතින් මට මං යන්නේ එකලාවකට මෙන්න මෙතන කේව් එකක් වගේ එකක් තියෙනවා. මේක අපි ලයිට් අප් කරනවා. මල ටෝච් නැද්ද කොහෙද? ටෝච් එකම එක ටෝච් එකක් තියෙනවා. එකයි තියෙන්නේ ටෝච්. ඒකෙන් අපි කමන එකක් ගහමුකෝ. ගහන්න බැරිද ඒක? ඒ ගහන්න දෙන්නේ නැත්නම් ගැහුවා. අපි මේවා ටිකත් ඔක්කොම අයින් සම්පූර්ණයෙන් වහලා දාන්න ඕන. දැන් අපි ඒක කරමු. ඉතින් අර Clash of Clans නේ මම ගේන්න හැදුවේ. ඉතින් මම දැන් තමයි ඒක මගේ මම කලින් අරන් තිබ්බා. ඒක මගේ දැන් delete වුණා. හරිද? ඉතින් ඔයගොල්ලෝ දැන් හිතන්නේ මම බොරු කියනවා කියලා. ඉතින් මම ගෙනල්ලා ගණන් ගන්න එපා ඉතින්වා. කවුරු කෑ ගහන ගණන් ගන්න මේ හගෙදර එක්කෙනා කෑ ගහන 100. මගේ ඩේට් එක ඉවරයි. මම හිතන්නේ මොකක් හරි මාරලයක් තමයි ඉතින්. මගේ 100 ක නෑ. ඉතින් ගණන් ගන්න එපා. මම හිතලා බාල්ලාට දුකද බයිනවා. ගණන් ගන්නව සැලෙනවද නෑ ජීවිත සැලෙන අපිට මොකද අපේ කවුරුවත් නෑ අපේ කවුරුවත් නෙමෙයි. ඉතින් මේ විලේජ් කාර්යය කොහේ යනවද වන්දා. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් ළඟ තියෙන subscribe button එක බලලා ඒත් එක්කම එන bell icon එක all දෙන්න ඕනේ. ඉතින් තව එක දෙයක් තියෙනවා. මම ඉතින් ඔක්කොම අමතක කියන්න හදනකොට මේ රෙකෝඩ් වෙනවනේ. රෙකෝඩ් වෙනවා. ඉතින් ඒක නම් ගන්නවද? නෑ ජීවිතේට නෑ. අනිත් එක තමයි මට ඉන්නවා දැන් subscribe ලා 126ක් විතර වගේ ඉන්නවා. ඔය 126ක් තමයි. ඉතින් ගැම්මක් නේ ඒක. 126ක් ඉන්නවා. මම 126 ඉල්ල ඔයගොල්ලෝ 20 තව 6 දිනක් වැඩිනුත් දාලා. ඉතින් සුපිරියක් තමයි දැන් අපිට ඕනේ subscribe ලා 150. හරිද? 150යි ඕනේ තව චුට්ටයි. තව පොඩි ගාණයි ඕනේ අපිට subscribe ලා 115 ගන්න 150 ගන්න. 115 අරන් ඉවරයි 120 නේ මම ටාගට් කරේ ඒකත් ගත්තා.
අතින් අපි ඒ වැට් ටික ෂේප් එක ඉවර කරා. අපේ මේ කෝල් නෑ. කෝල් ටිකක් මයින් කරන්න යන්නත් වෙනවා. මම හිතනවා අර පැත්තේ තිබ්බ මම දැක්කා. හරි. තව ඩේට් උත් ගන්නට මෙතනද. මෙන්න මෙතන. මම ළඟ පිකැක්ස් එක පිකැක්ස් එක තියෙනවා. අපි මේක ෂේප් එක ගලව ගමු. හරි. ඉතින් අපි මෙන්න මෙතනට එක හයි කරගමු. හයි කරගෙන මෙන්න මේක ගොන් හරි දාලා අපි ෂේප් එක යන්ක උඩට ගිහිල්ලා මං මේක මෙහෙට දැම්මා. ගණන් ගන්න එපා ඉතින්. අපේ ගෙවල් හොය කොහෙලා හදලත් නෑ. මං හිතන්නේ අර කන්ද උඩ හදන්න. ෂුවර් නෑ අපි මෙන්න මෙතන පොඩ නගින්න පුළුවන්. ඒ කන්ද අන්න අර පැත්තේ හරි නැත්නම් අර අපි ආපු අන්න අර පැත්තෙන් හරි. ඉතින් සුපිරියක් තමයි මං හිතන්නේ අර පැත්ත මම කැම ටික කොහෙද මම කැම ටික මම මේකේ අනේක මෙහෙට යන්න ඕන. හරි බොහොම අපි මෙතන අයන් ගෝලම්ලත් ඉන්නවා. මම හිතන මම දැන්ට දෙන්නෙක් විතර දැක්කා. මම හිතන දෙන්නෙක් ඉන්න අයන් ගෝලම්ලා මොකක් හරි සීන් එකක් වෙලා කොමාරි දෙන්නෙක් ඉන්නවා. අපි ෂීප් එකේ යම් බලන්න මේ තියෙන ගෙදර මේකේ තිබ්බ මම හිතන කැම බනිස් තිබ්බ බනිස් එක මගේ මෙතනම තිබිලා ඉන්වෙන්ටරි අප්‍රේලි වෙලයි. ඉතින් මයි බෝන් මීලුත් මං ස්කෙල්ටන් ලට ගහලා ගත්තා. ඉතින් මේ කිරිලු මේ ක්‍රියේටිව් දාලා ගත්තේව නෙමෙයි හරිද? ඒක මුලින්ම කියන්න ඕන. ක්‍රියේටිව් දාලාද නෑ. දැන් ඔයාලා හිතනවා ඉතින් මං ක්‍රියේටිව් දාලා කරේ කියලා. පාංගික ගත්තා. මේ පොලි නෙමෙයි පොඩි විලේජර්ස්ලාත් ඉන්නවා. ඉතින් අපි මෙතන අයන් ගෝලම් ඉන්නවා. මම හිතනවා මම ළඟ මේවා තිබ්බා. ඒවත් නෑ මම හිතන්නේ ඩාර්ක් ඕක් ඉවරයි. ඩාර්ක් ඕක් නෙමෙයි මේ ඕක්. මෙන්න මේක අපි කපාගමු ෂේප් එකේ ගිහිල්ලා. හරි. ඉතින් මං කලින් එපිසෝඩ් එක අහලා තිබ්බනේ මේ ගේම් ප්ලේ ඔයගොල්ලෝ කැමති නම් ඉල්ලන්න කියලා. ඉතින් කට්ටියල තිබ්බ තව ඕනේ කියලා. ඉතින් මම හින්දා ඒව ගේන්න. ඔයගොල්ලෝ කැමති ගේම් ප්ලේ තමයි මං ගේන්නේ. මං Clash of Clans ආයේ ඉක්මනටම ගේන. හරිද? මං ඊළඟ එපිසෝඩ් එක අනිවාර්යයෙන්ම ඒක තමයි කියන්නේ. මං දන්නේ නැහැ ගේම් එකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මොකද මං ඒ ගේම් එක ගහන පළවෙනි වතාව. එහෙම කිව්වොත් ඉතින් හරි. මොකද මං එකපාරක්වත් ඒ ගේම් එක ගහලා නැහැ. COC කියන්නේ ඒකරනේ. මං හිතුවා මං ගහලා බැලුවා මම මොකද දන්නේ නැති නිසා COC ගහුවා මේක තමයි ආවේ. Clash of Clans නේ ඉතින් COC. මම ඒ ගාන එක සෙට් වෙන එකයි මං හිතුවේ ඒක කියලා. මං ඉතින් MB 300 ගණක් නේ. හින්දා ඉතින් ගණන් ගන්න බෑ 322ක්. මම FIFA එකේ ගානම තමයි. ඉතින් FIFA ගේම් ප්ලේ නම් ගේන්නේ ඔයගොල්ලෝ බලන්න නැති නිසා. කටිල්ලත් තිබ්බේ ඉතින් ගෙනල්ලා වැඩක් නැති නිසා වැඩක් නැහනේ. ඒකයි මං ගේන්නේ නැත්තේ. හරි මෙතනට ගාන්න මේ ප්ලෑන් තුන තියෙනවා. ඉතින් යම් බලන්න අපි අර පැත්ත අපි අර හේබේල් ටික ගලව ගමු කියලා හිතුවට ඔක් ගලවන්න ඕනේ නැහැ. ඔය ලස්සනට තීද්දේ. හරි අපි මෙන්න මේ ප්ලෑන් ටික ගලව ගමු. ගලවගෙන මෙන්න මේක මෙහෙම ගහලා මෙතන ගහලා ෂවල් එකෙන් මෙන්න මේක මෙහෙම කරමු. ඊට ලස්සනයි ඔන්නම කරා. අපි මේ ටික අයින් කරගමු ෂේප් එකේ. හරි. මේ අල්ලේස්ලා දෙන්නත් අපේ පස්සෙන් ඉන්න එක ගැම්මක් ඈ. ඉතින් ඔයගලන්ට තව එපිසෝඩ් ඔයගලන්ට තව ගේම් ප්ලේ ඕන නම් කියන්න. කියන මොන ගේම්ද දාන්න අර පැත්තෙන් හැදුවත් ලස්සනයි. ඒ පැත්තේ ඉන්නේ සවානා බයෝම් එක. ඉතින් ඒකත් සුපිරි බයෝම් එකක්. ඉතින් මං ආස බයෝම් එකක්. ඉතින් ඔයගොල්ලෝ කැමති ගේම් ප්ලේ අනිවාර්යයෙන්ම කියන්න මං ඒවම ගේනවා. හරිද? ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් ළඟ තියෙන subscribe button එක ඔබලා ඒත් එක්කම එන්න bell icon එක all දෙන්න. හරිද? ඉතින් all දීලා නැත්තම් ඉතින් මං දාන එපිසෝඩ් ඔයගන්ට එන්නේ නැහැ. ඔයාලට තේරුම් ගන්න මම මధుරොත් කන ගණන් ගන්නද නැහැ. ජීවිතේට සැලෙන්නේ නැහැ කියලා කිව්වට මధుරේ නෙමෙයි කාලා දෙන්නේ. දන්නේ නැද්ද ඉතින් පොඩ. දැන් අපි ආයේ ගහ කපා ගන්නනේ. මම මාත් පිස්සු කියවනවා. ඉතින් මම වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. හරිද? ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්නම ඕනේ. මෙතන ගහක් හම්බුණා. හරිද? ඔයගොල්ලෝ කැමති නිසා ඉතින් මාව subscribe කරලා තියෙන ඉතින් ඒක සුපිරියක් තමයි. මං හරි ආසයි ඉතින් ඔයගොල්ලෝ ඒ වගේ කට්ටියට. හරි අපි මෙන්න මේක ඔන්නම දාලා මෙන්න මේ ටික ඉතුරු ටික කරලා දාමු. මේක මම හිතන්නේ මෙහෙමයි දැන් මේ. එහෙම තමයි. මේ ටෝච් උත් මං හදාගත්තේ ඒනට ඒවා මාදි.
හරි ඒ පඩි පෙළ සෙට් කියලා කිව්වට දැන් නම් මధుරේ කෑෆ්නස් ඉතින් ගණන් ගන්න එපා සුරු සුරු සද්ද එනවා නා. ඉතින් මොනවාද සැලෙන්නේ නැහැ නේ ඉතින් වට. හරි ඔන්නක එහෙම තමයි දාන්න තියෙන්නේ. මන් විදියට මේක මෙහෙම තමයි දාන්න වෙන්නේ. මොකද නැත්තම් මෙච්චර ප්ලෑන්ක් නම් ඉතුරු වෙන්නේ නැහැ. අපි ෂේප් එකේ පස්සේ ගිහිල්ලා ඒ ටික දාගමු. හරි. අර එහෙම නෙමෙයි දෙන්නේ. ඒ වැරදුනානේ. ඕක එන්නේ මේක එන්න ඕනේ මෙහෙම. අපි පැටිච්ච ටික පස්සේ ගමු. ඔන්න ඕක කොහොම දැම්මා. මේක එන්න ඕනේ පල්ලහැට. හරි හරි. ෂේප් එක පල්ලහැට බහිමුකෝ. හරි මේ ඩර්ට් එක උඩට දාලා මේ ටික ගලව ගමු. මම හිතන්නේ වැරදුනා අපි දැම්මා. හරි කමක් නැහැ. ඉතින් අපි මේ ටික ගලවගෙන ෂේප් එක ආයෙ නගිමු උඩට. හරි අපි මේක දාන්න ඕනේ මෙහෙමනේ. මේක මෙතනින් පටන් ගත්තේ නේද? ඔතනින් තමයි පටන් ගත්තේ. හරි දැන් ඉතින් මේක මෙතනින් දාලා මේක මෙහෙම දැම්මා. ඉතින් මේක මෙතනින් ඒකනේ මෙතෙන් දාලා මේක දැම්මා. හරි. හරි. දැන් මම හිතුවා රෑත් දෙනවා. හරි ඔහොමනේ. හරියටම හරි. ඉතින් තව එකක් තියෙනවා දාන්න මෙන්න මෙතන එක. හරියටම හරි. ඉතින් අපි උඩටත් තියනවා යවන්න මේ ටිකත් හදන්න ඕන. අපි දැන් රෑ වෙනා ෂේප් එකකින් නිදාගමු දැන්ට වීඩියෝ එක විනාඩි 11ක් ගිහිල්ලා. ඉතින් ලොකු එපිසෝඩ් එකක් නෙමෙයි. ඉතින් ඔන්නෝක තමයි අද ගේම් ප්ලේ එක. මගේ යාළුවන් ඉතින් ගැම්මන් ඉන්න නිසා අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. මං කියන්නේ කියවෙන එකක් කියුනේ වෙන එකක්. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් මතක ඇත්තෝ මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් ළඟ තියෙන subscribe button එක බලලා ඒත් එක්කම එන bell icon එක ගෝල් දෙන්න. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. එහෙනම් ඔය හැම දිනාටම සුබ දවසක්. bye bye.